වැඩි කතාවක් නැහැ. හොඳින් හෝ නරකින් කියලා දෙකක් තියෙනවානේ. උඩින් බලමු හොඳින්. be kind කාරුණික වෙන්න. be honest අවංක වෙන්න. be happy සතුටින් ඉන්න. be careful පරිස්සම් වෙන්න. be strong ශක්තිමත් වෙන්න. be brave නිර්භීත වෙන්න. be quiet නිස්සබ්ද වෙන්න. be polite ආචාරශීලී වෙන්න. be a good student හොඳ ශිෂ්‍යයෙක් වෙන්න. be a good son හොඳ පුතෙක් වෙන්න. be a good daughter හොඳ දුවෙක් වෙන්න. be a good wife හොඳ බිරිඳක් වෙන්න. be a good husband හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න. be yourself ඔබම වෙන්න. මෙහෙම කියලා බැරි නම් මම කියනවා හොඳින් හෝ නරකින් දෙකක් තියෙන කියලා. දෙක එකක් ඉවරයි. මේ දෙවෙනි ක්‍රමය. be kind කාරුණික වෙන්න. be honest අවංක වෙන්න. be happy සතුටින් ඉන්න. be careful පරිස්සම් වෙන්න. be strong ශක්තිමත් වෙන්න. be brave නිර්භීත වෙන්න. be quiet නිස්සබ්ද වෙන්න. be polite ආචාරශීලී වෙන්න. be a good student හොඳ ශිෂ්‍යයෙක් වෙන්න. be a good son හොඳ පුතෙක් වෙන්න. be a good daughter හොඳ දුවෙක් වෙන්න. be a good wife හොඳ බිරිඳක් වෙන්න. be a good husband හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න. be yourself ඔබම වෙන්න. දැන් හොඳින් දෙපාරක්ම කිව්වා. තුන්වෙනි ක්‍රමයට යන්න නරකින් කියන්න. නරකින් කියලා බලන්නකො. මොනට බී දාලා වෙන්න ඕනේ කවුද වෙන්න ඕනේ මොකද්ද කියලා එකපාරක් කිව්වා. ඒ වගේ තව පාරක් ඒ විදිහටම කිව්වා. එහෙම වෙන්න එපා. එහෙම කෙනෙක් වෙන්න එපා. එහෙම වෙන්න එපා කියලා කියනකොට don't be දාලා මේ විදිහට වාක්‍ය ටික හදා ගන්නකො. be වලට මුලින් දාන don't කියලා. don't be sad දුක් වෙන්න එපා. don't be angry තරහ ගන්න එපා. don't be late පරක්කු වෙන්න එපා. don't be rude අශිෂ්ට වෙන්න එපා. don't be afraid බය වෙන්න එපා. don't be selfish ආත්මාර්ථකාමී වෙන්න එපා. don't be lazy කම්මැලි වෙන්න එපා. don't be quiet නිහඬ වෙන්න එපා. don't be careless නොසලකිලිමත් වෙන්න එපා. don't be greedy ලෝභ වෙන්න එපා. හොඳිනුත් කියලා බැරි නම් නරකින් කියන්න කොහොම හරි වැඩේ වෙයි. කරන්න තියෙන්නේ මුලින්ම be කියලා පටන්ගෙන දාන්න adjectives එක. එහෙම බැරි නම් මුලට don't දාලා be දාලා දාන්න වෙන්න එපා කියන adjectives එක අගට. වෙන්න එපා කියන්නේ කොහොම කෙනෙක්ද? වෙන්න එපා කියන්නේ කොහොමද? වෙන්න එපා කියන්නේ මොන විදිහටද? ඒ තත්ත්වෙ වෙන්න එපා කියලා කියන්නේ don't be දාලා Tamanට අවශ්‍ය adjectives එක දාගන්න. මගේ channel එකට ඇවිල්ලා මම කියන බයිලා ආයින්න වෙලාවක් නැහැ ඔයාලට. ඒ හින්දා එන්නේ විනාඩි 10ද 15ද ඒ වෙලාවේ වැඩක් ගන්න. උගන්නන ක්‍රමය හොඳයි නම් හිතට වැදුනා නම් subscribe කරන්න channel එක. කමෙන්ට් එකක් දාන්න. අනිත් අයට share කරන්න. ඔයා තමයි මට ඉන්නේ. මට තියෙන වත්කම. ඔයා තමයි මට තියෙන වත්කම. I respect you.